අපේ ජැෆ්නා බ්ලොග් එකේ සෙකන්ඩ් එක අද පටන් ගන්නවා. ඉතින් අද අපි උදෙන්ම කෑම කාලා ඊට පස්සේ ජැෆ්නා ෆුඩ් එකට ගිහිල්ලා අනුරාධපුරයට යන්න තමයි හදන්නේ. එහෙනම් ඉතින් let's go. අපි ආවා මේගොල්ලන්ගේ රෙස්ටෝරන්ට් එකේ එහෙම ස්පෙෂල් වැරයිටිස් මුකුත් තිබ්බේ නැහැ. ඔක්කොම තිබ්බේ ඉන්දියන් ෆුඩ්ස්. එයාලගේ ෆුඩ් කෝන් එක ගත්තොත් ඉඩ්ලි තිබ්බා, දෝසෙ තිබ්බා, පිට්ටු තිබ්බා, ස්ට්‍රිං හොපර්ස්. එතකොට ඒවට වෙනම කරීස් තිබ්බා, ආයි පූරි, නූඩල්ස්, එයාලගේ ඉන්දියන් ස්ටයිල් එකට හදපු එක ග්‍රේවි ජාති. එතකොට ආයි පොඩි බ්‍රෙඩ් කෝන් එකක් තිබ්බා. ආයි ජූස් වර්ග දෙකක් තිබ්බා. ආයි කොෆි ටික තිබ්බා. ඒ ටික තමයි මෙයාලගේ තිබ්බේ. ඔන්න ඉතින් අපි උදේට කෑවා. දැන් උදේට කාලා අපිට 10:00ට තමයි චෙක් අවුට් වෙන්න තියෙන්නේ. දැන් නම් වෙලාව 9:00යි කාලයි. අපි මෙතනින් ගිහිල්ලා තව ජෆ්නා වල බලන්න තියෙන තැන් දෙක තුනකට ගිහිල්ලා එතනත් විසිට් කරලා එහෙමම අපි යනවා අනුරාධපුරයට වෙනම බුක් කරලා තියෙනවා. ඒක නම් හොටෙල් එකක් නෙමෙයි. අපේ යාපනයේ ටික මෙතනින් ඉවරයි. අපි කෙලින්ම ආයි හම්බෙමු අනුරාධපුරේ. Let's go. ඉතින් අපි මුලින්ම ආවේ ජැෆ්නා ෆෝර්ට් එකට. මොකද අපි හවස ජැෆ්නා ෆෝර්ට් එකට යන්න හිතාගෙන හිටියට අපි ජැෆ්නා ෆෝර්ට් එකට ගියේ නෑනේ. අපි එහෙමම ලංකාවේ කයිට්ස් වලටයි තාම මොකද මන්ද දුපතකටයි ගියේ හින්දා අද අපි චෙක් අවුට් වෙච්ච එක මම ජැෆ්නා ෆෝර්ට් එක බලන්න තමයි ආවේ. එහෙනම් ඉතින් අපි යන් ජැෆ්නා ෆෝර්ට් එක වටේ රවුම. ගාලු කොටුව වගේ නෙමෙයි මෙතන අපිට එන්ට්‍රන්ස් වල ටිකට් ගන්න තියෙනවා. ටිකට් ගන්නකොට ලෝකල් එක්කෙනෙක්ට යන රුපියල් 50ක් වගේ මට මතක විදියට. ෆොරිනර්ස්ලාට නම් වැඩි. ලෝකල් වුණත් ෆොරිනර් වුණත් ඒගොල්ලෝ එතන ටිකට් එක දෙන්න කලින් අනිවාර්යෙන් අපේ ID එක චෙක් කරනවා. ඇයිද කියලා නම් මන් දන්නේ නැහැ. ඒ උනාට ඔයගොල්ලෝ යනවා නම් ඔයගොල්ලන්ගේ ID එකත් මතක් කරලා අරගෙන යන්න එතනට යනකොට. ඉතින් අපි ඊට පස්සේ ආවේ යාපනයේ කදුරුගොඩ විහාරයට. මෙතනද සමහරු කොම්පිටු විහාරය කියලාත් කියනවා. මොකද එතන චෛත්‍ය නිකන් කොම්පිටු වගේ තියෙන හින්දා උනාට අපිට එතන ළඟට යන්න බෑ. මොකද ඒක වටේට වැටක් ගහලා තමයි තිබ්බේ.
අපි ඉතින් යාපනයේ කොටුවට ගිහිල්ලා ඊට පස්සේ කදුරුගොඩ විහාරයටත් ගිහිල්ලා එහෙමම අපි දඹකොළ පටුනටත් ගිහිල්ලා එතන බලලා එතනින් කිතුල් ගෙඩි දෙක තුනකුත් පීලා අපි ඉතින් දැන් මේ අනුරාධපුරයට on the way. දැන් අපි මේ අනුරාධපුරයට යන ගමන් ඉන්නේ. අපි අනුරාධපුරයට ගියාට පස්සේ අපි මොකද කරේ කියන එක මම ඊළඟ වීඩියෝ එකකින් දෙන්න. මම මේ වීඩියෝ එක මෙතනින් wrap up කරනවා. ඒතකන් මගේ වීඩියෝ බලපු ඔයගොල්ලන්ටම හැමෝටම ස්තුතියි. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න and don't forget to click the subscribe button.